සුබ දවසක් වේවා සියලුම දෙනාට mindfulness for life එමත් නැත්නම් පළදායී ජීවිතයක් කරා සතිමත් බව යොදාගන්නේ කොහොමද කියලා කතා කරන අපේ YouTube නාලිකාවේ දෙවන වීඩියෝව තමයි මේ විදියට ඔයාලට අරන් එන්න සූදානම් වෙන්නේ. පසුගිය වීඩියෝවේ අපි කතා කරේ මේ mindfulness එමත් නැත්නම් සතිමත් බව කියන්නේ මොකක්ද කියන කාරණේ සහ සතිමත් බව කාටද කියන කාරණය. ඉතින් මේ අද දවසේ ඔයගොල්ලොත් එක්ක මේ බෙදා ගන්න යන වීඩියෝවේදී මම කතා කරන්නේ සතිමත් බව ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතයේදී කොහොමද භාවිතා කරන්නේ? උදේ අවදි වුණු වෙලාවේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් ඔබ විවිධ ක්‍රියාකාරකම් සමූහයක නිරත වෙනවා. විවිධ ඉරියව්වල නිරත වෙනවා. මෙන්න මේ ඉරියව්වලදී සිහිය පවත්වාගෙන සතිමත් දවසක් ගෙවා ගන්නේ කොහොමද කියන කාරණාව තමයි උදාහරණ සහිතවද කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝව ඔබට ඉතාමත්ම වැදගත්. ඒ නිසා අවසානයේ වෙනතෙක් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අපි පසුගිය වීඩියෝවේදී සරලව කතා කරා සතිමත් බව කියන්නේ හිත අතීතයට දුවන්න දෙන්නෙත් නැතුව අනාගතයට දුවන්න දෙන්නෙත් නැතුව මේ වර්තමාන මොහොතේ සිදු කරන ක්‍රියාකාරකම තුල එහෙම නැත්නම් වර්තමානයේ ඔබ ඉන්න ඉරියව්ව තුලට එහෙම නැත්නම් වර්තමානයේ ඔබේ ශරීරයේ දැනෙන දැනීම් වලට අවධානය තබාගෙන ඉන්න එක තමයි සතිමත් බව කියන්නේ. ඊටාම සරලව ඕගලන්ට තේරෙන විදිහට. ඉතින් මොහොතක් හිතන්න ජීවිතේ ඔබ මේ දක්වා ආහාර වේල් කීයක් අරන් තියෙනවද? ගණනය කරන්න බැරි තරම්. දවසකට අපි අවම 3 වතාවක් ආහාර ගන්නවා. නමුත් ජීවිතයේ ඔබ මේ දක්වා ආහාර ගනිද්දී මම දැන් ආහාර ගන්නවා කියන සිහියෙන් ආහාර ගත්තේ කී වතාවක්ද? එහෙම නැත්නම් ඔබ කවමදාවත් එහෙම සිහියෙන් ආහාර අරන් නෑ නේද? මොහොතක් නිහඬව කල්පනා කරන්න මේ කාරණාව පිළිබඳව. හිතට අවංකව කිව්වොත් එහෙම මේ ප්‍රශ්නෙට උත්තරේ අපි කවදාවත් සිහියෙන් කෑම අරගෙන නැහැ. සිහියෙන් කෑම අරගෙන නැත්තම් අපි කොහොමද කෑම අරගෙන තියෙන්නේ? අසිහියෙන්. අසිහියෙන්. මොකද්ද අසිහිය කියන්නේ? අසිහිය කියන්නේ ඔබ වර්තමාන මේ මොහොත තුල ආහාර ගන්නකොට ඔබේ හිත තිබිලා තියෙන්නේ එක්කෝ මැරිච්ච වැඩකට නැති අතීතයේ එක්කෝ ඉපදෙච්ච නැති ඔබ දන්නේවත් නැති අනාගතය ගැන. ඔය අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි ඔබ හීනෙන් වගේ ආහාර අනලා කාලා තියෙන්නේ. ඔබ කන දේවල් දන්නෙත් නෑ. කෑවේ මොනවද කියලා දන්නෙත් නෑ. කාපු බත් පිඟාන ඉවරයි කියලා දන්නෙත් නෑ. මොනවත් දන්නේ නෑ. බත් පිඟාන අතට ගත්තාම ඔබේ හිත දුවන්නේම අතීතයට. අනේ ඊයේ මට අහවලා බැන්නනේ. ඒ වෙලාවේ මට මෙහෙම කියන්න තිබ්බනේ. අනේ ඊයේ මං පාරේ යනකොට මට මෙහෙම දෙයක් වුණානේ. නේද? මේ විදිහට ඔයාගේ හිත ඔයාව ඇදගෙන යන්නෙම අතීතයට. අතීතයට ගිහින් ඔයා පැටලෙනවා. ඒක කටු අකුලක් අතීතය කියන්නේ. ඒකේ පැටලුනහම ඔයාට නැවත නැවත දුක, වේදනාව, කලකිරීම, පශ්චාත්තාපය ඒවා තමයි ඔයාට උරුම වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ හිත ඔයාව ඇදගෙන යනවා ඉපදෙච්ච නැති අනාගතයට. දැන් ඔයා වර්තමාන මොහොතේ කෑම ගන්නකොට මේ වෙන දේ මං කියන්නේ. හොඳට හිතලා බලන්න නිහඬව මේ කාරණාව ගැන. කලබලයට මේ වීඩියෝ එක අහන්න එපා. ඔයාගේ හිත ඔන්න දුවගෙන යනවා අනාගතයට. ඔන්න හෙට මට අරහෙ යන්න තියෙනවනේ අනේ ගියාම මොකක් වෙයිද? අනේ මට බැනුම් අහන්න වෙයිද? ඔන්න බය ඇති වෙනවා. අනාගතය කියන්නේත් කටු අකුලක්. හෙට මේක මම අරයට කිව්වහම එයා මට මොනවා කියයිද? හෙට මට අර සල්ලි ටික දෙන්න බැරි වුණාම එයා මට ගෙදරින් යන්න කියයිද? කුලිය දෙන්න බැරි වුණාම. අන්න හිත දුවනවා අනාගතයට. අනාගතය කියන්නේත් මහා කටු අකුලක්. ඒකේ එහෙට මෙහෙට පැටලුනහම ඔයාට ලැබෙන්නේ බය, සැකය, වේදනාව ඕවා තමයි ලැබෙන්නේ. එහෙනම් ඔයා කෑම කන වර්තමාන මේ මොහොත අහිමි කරගෙන මැරිච්ච අතීතෙකයි
ඉපදෙච්ච නැති අනාගතේකයි පැටලිලා මහා දුකක් විඳිනවා. සතුට, තෘප්තිය, සැනසීම තියෙනවා නම් තියෙන්නේ ඒ මේ වර්තමාන මොහොත තුල විතරයි. ඔයා කෑම කන මේ වර්තමාන මොහොත තුල විතරයි ඔයාට සතුට, තෘප්තිය, සැනසීම තියෙන්නේ. ඒක මුළු විශ්වයටම පොදු ධර්මතාවයක්. අතීතේවත් අනාගතේවත් සතුට, සැනසීම හොයන්න එපා. සතුට, සැනසීම, තෘප්තිය තියෙන්නේ මේ සජීවී වර්තමාන මොහොත විතරයි. ඒකයි ඔබට ජීවිතය විඳින්න අවශ්‍ය නම් වර්තමාන මොහොතට සිහිය පවත්ත ගන්න කියලා අපි නිතරම කියන්නේ. ඉතින් ඔබ ආහාර ගන්නකොට මම දැන් ආහාර ගන්නවා කියලා සිහියෙන් ආහාර ගන්න පටන් ගන්න. ඒ පටන් ගන්න විදිහ තමයි මම මේ අද කියලා දෙන්නේ. කොහොමද දැන් මේ සතිමත්ව අපි කෑම කන්නේ ඇත්තටම? දැන් ගැටලුවක් නේද? ඒක කියලා දෙන්න එපැයි. ඔක්කොටම කලින් කොහොමද සතිමත්ව ආහාර ගන්නෙ? දැන් ඔබ හිතන්න ඔබ කෑම පිඟාන බෙදාගෙන ඔබ කෑම ගන්න පුටුවේ හරි ඒ මේසේ ගාව හරි ඒ ඔබට ඒ පුරුදු තැන වාඩි වුණා කියලා. හරිද? ඊට පස්සේ ඔබ කන්න කලින් ඔබ මොකද්ද කරන්නේ? ඒ කෑම පිඟාන ඔබට පේනවා. ඔබේ ඇසට ඒ කෑම පිඟාන පේනවා. අපි ඇසෙන් ඉස්සරෝම රස විඳින්නේ නේද? ඔව් ඇසෙන් දැකලා තමයි දැන් මේක මෙහෙම රස ඇති. ඇහෙන් දැකලා තමයි අප්පෝ මේක නම් මහා මෙලෝ රහකට නැතුව ඇති කියලා නිගමන වලට එන්නේ අපි ඉස්සරෝම ඇහෙන් දැකලා. එහෙනම් ඔබ ඔබේ කෑම පිඟාන දිහා හොඳට බලන්න. හොඳට බලනකොට ඔබට කෑම පිඟානේ තියෙන විවිධ හැඩයන් පේන්න පුළුවන්. පරිප්පු වල තියෙන පරිප්පු වැටේ හැඩය නෙවෙයි මේ කරවිල මේ ව්‍යංජනේ තියෙන්නේ. කරවිල කෑලි වල හැඩය වෙනස්. කරවිල කෑලි වල හැඩේ වගේ නෙවෙයි ඔබේ ආහාර පිඟානේ තියෙන පපඩම් බැඳුමේ හැඩය වෙනස්. හරි ඔබ හොඳට ආහාර පිඟාන දිහා බලන්න. බලලා ඒකේ තියෙන විවිධ හැඩයන් නිරීක්ෂණය කරන්න. ඒ වගේම තමයි මේ කෑම පිඟානේ විවිධ වර්ණ රටා තියෙනවා. පරිප්පු වල තියෙන වර්ණේ නෙවෙයි පොලොස් වල තියෙන්නේ. පොලොස් වල වර්ණේ නෙවෙයි පලා මැල්ලුමේ තියෙන්නේ. ඒ වර්ණ ටිකක් දකින්න. ඒ දැකලා ඉවර වෙලා ඔබ එමීට ඔබගේ අත ඔබේ කෑම පිඟානට මේ යොමු කරනවා නේද? එතකොට ඒකත් ඔබේ අත ඔසවලා කෑම පිඟානෙන් ඔබ අත තියෙන විදිහ හොඳ අවධානයෙන් කරන්න. දැන් මගේ අත මං කෑම පිඟානෙන් දැන් තියනවා. හරි තිබ්බා. එතකොට කෑම පිඟාන ඔබට ඉස්සරවම අහු වෙනවා. කෑම පිඟාන නිකන් තද ගතියක් වගේ නේද තියෙන්නේ. ඔන්න මට දැන් තද ගතියක් දැනුණා. මේ පිඟානනේ. දැන් එහෙම හිතනවා. හිතලා ඉස්සරවම ඔබේ අත යන්නේ පරිප්පු ටිකට. පරිප්පු ටික අත ගෑවෙනකොට හරි නිකන් මෘදු ස්වභාවයක් නේ තියෙන්නේ. අර පිඟානේ තිවිච්ච තද ස්වභාවයද පරිප්පු වල තියෙන්නේ නැහැ. පරිප්පු ඊට වැඩිය මෘදුයි. ඔන්න පරිප්පු චුට්ටක් අරගෙන ඔන්න ගත්තා පිඟානේ ටිකක් මේ පැත්තට. ඊට පස්සේ ඔබ ඒකට බත් ටිකක් අරන් යනවා. බත් අල්ලනකොට අර පිඟානේ තිබිච්ච තද ගතියක් නෙවෙයි පරිප්පු වල තිබිච්ච මෘදු ගතියක් නෙවෙයි බත් වල තියෙන්නේ දෙකටම මැද්දේ තියෙන එකක්. ඒකට අපිට නිකන් ලේබල් එකක් ගහන්න බෑ. හැබැයි අපිට ඒක බත් කියලා තේරෙනවා. ඔන්න මන් දැන් බත් ටිකක් අරන් පරිප්පු එක ගාවින් තියලා තව ඕන්නම් පලා මැල්ලුම අල්ලන්න යනවා. පලා මැල්ලුම අල්ලනකොට අර ඔක්කොටම වැඩිය සියුම් බවක් දැනෙනවා නේද? ඒකිනුත් ටිකක් ගන්න. ඔන්න අත එතනින් මෙතෙන්ට ආවා. ඊට පස්සේ මේක හොඳට ඇඟිලි තුඩු වලින් අනනවා. අනනකොට ඔබට බත්වල පහසක් දැනෙනවා, පලාමැල්ලුමේ ස්වභාවයක් දැනෙනවා, පරිප්පු වල තියෙන මෘදු ගතියක් දැනෙනවා, එහෙම් මෙහෙම් පිඟානේ තියෙන තද ගතියක් දැනෙනවා. ඉතින් ඔන්න ඔය දැනීම් වලට අවධානය යොමු කරලා අර මේ බත් සහ වෑංජන ටික හොඳට අනා ගන්න. අනනවා. මම දැන් මේ ඔක්කොමත් එක්ක මේ බත් කට අනනවා. එච්චරයි. වෙන මොනවත් නැහැ. අනනවා. අනලිවල මොකද කරන්නේ? ඔබට දැන් මේ වෙලාවේ බත් කට කනකම් ඉවසිල්ලක් නැහැ. එහෙමනේ අපි නේද කෑම පිඟාන ගත්තාම පළවෙනි කට කනකම් ඉවසිල්ලක් නැහැනේ. ඔන්න ඔබ අර බත් කට අතට අරගෙන අත හිමින් කට ගාවට ඔසවනවා. ඔසවලා කට ඇරලා ඒක කට ඇතුළට දා ගන්නවා. දාගත්ත ගමන් මොන්න අපිට අර කෑමවල රස දැනෙනවා. පලා මැල්ලුම් වල රස දැනෙනවා. පරිප්පු වල රස දැනෙනවා. මේ පොලොස් වෑංජනේ රසත් දැනෙනවා. ඔන්න ඒ රස දැන් මේ රසනේ කියලා ඔන්න දැන් හිතනවා. ඒ දැන් කටට ගත්තාම ඔබට ඒ ආහාරවල රස දැනෙනවානේ. දැනෙන ඒවා ගැන හිතන්න. හිතලා මේ ඔන්න හොඳට හපනවා. ඔන්න හපලා ගිලිනකොට ඔබට ඊටාම සියුම්ව දැනෙනවා උගුරෙන් පහළට මේ ආහාර ටික යනවා. අන්න ඔබ බත් කටක් සිහියෙන් කෑවා. ඊටාම සරලව.
ඔබ බත් පිඟාන අරගෙන වාඩි වෙලා බත් කටක් සිහියෙන් කනවා කියන්නේ ඕකට. ඔතන මහා ලොකු ගැඹුරක් නැහැ. මේ මයින්ඩ්ෆුල්නස් කියලා කිව්වහම සමහර අය බය වෙනවා. අනේ කොහොමද අපි සතිමත්ව කෑම කනවා කියන්නේ අර මේ සිල් ගත්ත දවසට මේ අර පන්සලේ කොහේ හරි මුල්ලකට ගිහිල්ලා මොකක් හරි එරමිනියක් ගොතාගෙන මේ මහා අමුතු දෙයක් තමයි හිතන් ඉන්නේ මේ සතිමත්ව කෑම බත් කටක් කනවා කියන එක. නෑ. ඔන්න ඔය කියපු විදිහ ප්‍රැක්ටිස් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔහොම සතිමත්ව කැම ගන්න කියලා මම මෙහෙම කිව්වට ඔයාගේ හිතේ ස්වභාවය මොකද්ද? සතිමත්ව ඉන්න දෙන්නේ නැහැ. කොහෙද එයා දුවන්නේ? එක්ක එයා අතීතයට දුවනවා, එක්ක එයා අනාගතයට දුවනවා. වර්තමානයේ ඕගොල්ලෝ කෑම කන එක ළඟ නම් හිත තියාගෙන ඉන්න ඉඩ දෙන්නෙම නැහැ. දැන් ඉතින් ඔන්න ඔය අභියෝගේ බාර ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා අපිට පොඩි අභියෝගයක් නේද? ඇයි දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ කෑම පිඟාන අතට අරගෙන කණ්ඩ හදනකොටම අන්න ඊයේ මේ ඔෆිස් එකේදී අහවලා මට බැන්නනි කියන එක මතක් වෙනවා. මතක් වෙලා ඒකේ ඇලි ඒ සිදුවීම නැවත මතක් කර කර බත් කනවා. එතකොට බත් කනේ වගේ ඔයාලට වර්ණ පේන්නේ නැහැ. ඔයාලට බත් මේ පිඟානේ තියෙන වෑංජනවල මේ රටා පේන්නේ නැහැ. බත් අනනවා පිඟානේ තද ගති කටට යනවා. ඒ රස දැනෙනවා. උගුරෙන් පල්ලට කෑම කට යනවා. ඒව මොනවත් දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? දැන් ඔයාලගේ හිත තියෙන්නේ කොහෙද? අතීතයේ වෙච්ච සිදුවීමක තමයි දැන් ඔයාලගේ හිත තියෙන්නේ. ඒකට ඔයාලට මේ මොහොත අන්න නැති වෙනවා. එහෙමත් නැත්තම් බත් කට කන්න ගත්තාම අයියෝ තව පැයකින් මේ මට යන්න තියෙනවනේ පාරට බස් එක යයිද දන්නෙත් නෑ අම්මෝ මේ වෙලාවේ කොහෙද දන්නෙත් නෑ බස් එක කැඩලාද දන්නේ අන්න ඔයා දන්නේ නෑ වර්ණ දන්නෙත් නෑ රටා දන්නෙත් නෑ තදගති දන්නෙත් නෑ බත්වල කෑම කටේ රස මොනවද කියලා දන්නෙත් නෑ ගිලෙනවා දන්නෙත් නෑ මොනවත් නෑ අයියේ ඔයාගේ හිත තියෙන වර්තමානයේ නෙවෙයි අනාගතේනේ අන්න දැන් තේරෙනවද හිත අතීතයටයි අනාගතයටයි ගිහාම වර්තමාන මොහොතේ ඔයා කරන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඔබේ සාවධාන බව නැති වෙලා යනවා. අපි දකිනවා වර්තමානයේ මේ බත් ඇටේ හිර වෙලා ජීවිත අනතුරු වෙනවා. බෝංචි ඇටේ හිර වෙලා ජීවිත අනතුරු වෙනවා. මොකද්ද මේකට හේතුව? මේ මොහොත තුල කෑම ගන්නවා නම් කෑම ගන්නවා කියලා සිහියේ නැහැ. එයා අසිහියෙන් අනාගතේ හරි අතීතේ හරි ඉන්නේ. එතකොට කණේවා දන්නේ නැහැ. කෑම කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. මම මොනවද බත් පිඟානේ ඇනුවේ කියලා දන්නේ නැහැ. කෑම කොච්චර කෑවත් සමහර අය ඉන්නවා ශරීරය මේ ශරීරයට ඒව අල්ලන්නේ නැහැ. ඇයි ඔබ සතිමත්ව නෙවෙයි කන්නේ. ඔබ අතීතයේදී හරිම වේදනාබර සිදුවීමක් මතක් කර කර දුක් වෙවි තමයි කෑම කන්නේ. ඔබ හිතනවද ඔබ කොච්චර පෝෂදායී ආහාරයක් ගත්තත් ඔබේ ඇඟට ඒ ආහාර අල්ලයි කියලා? නෑ අල්ලන්නේ නැහැ. ඔබ අනාගතය ගැන මොකක් හරි දෙයක් හිත බය වෙවි තමයි බත් කන්නේ. ඔබ හිතනවාද ඒක කොච්චර පෝෂදායී ආහාරයක් වුණත් ඔබේ ශරීරයට ඒක මේ පෝෂණයක් වෙයි කියලා නැහැ. ඔබ මේ වර්තමාන මොහොතේ ඉඳලා කන්නේ සම්බෝලයි බතුයිද ඔබේ ශරීරය බොහොම ආදරෙන් ඒ ආහාර ටික වැළඳ ගන්නවා. ඔබේ ශරීරයට බොහොම උසස් විදිහට ඒ ආහාරය ගැලපෙනවා. ඔබට පෝෂණය ලැබෙනවා. ඔබ නිරෝගී වෙනවා. මේක තමයි රහස. ඔබ ගන්න ආහාරයේ පෝෂණය සම්පූර්ණයෙන් ඔබේ ශරීරයට දෙන්න අවශ්‍ය නම් ඔබ මේ මොහොත තුල ඉඳගෙන සිහියෙන් ආහාර ගන්න ඕන. ඉතින් කීයෙන් කී දෙනාටද මේක කරන්න පුළුවන් වෙන්නේ? හරි ඔබම නිහඬව හිතලා බලන්න මේක මේ ලෝකේ මිනිස්සෙකුට කරන්න බැරි දෙයක්ද? බැරි දෙයක් නම් කරන්න කියලා කියන්න බැහැනේ. මේක ඊටාම සරල, ඊටාම පහසු ක්‍රමයක්. ඉතින් මේක ඔබ ආහාර ගන්නවා කියන කටයුත්තට බද්ධ කරගන්න බැරි ඇයි? අපිට මේක එක පාරටම 100% සාර්ථකව කරන්න බෑ. ඔන්න පළවෙනි බත් කට කන්න යනවා. ඒක සිහියෙන් කෑව දෙවෙනි බත් කට කනකොට හිත අතීතයට ගිහිල්ලා. හරි කමන්නේ. තුන්වෙනි බත් කට සිහියෙන් කන්න. හතරවෙනි බත් කට කනකොට හිත අනාගතයට ගිහිල්ලා. හරි කමන්නේ. පස්වෙනි බත් කට සිහියෙන් කන්න. එහෙම තමයි. මේ හිතේ ස්වභාවය අතීතයට අනාගතයට යන්නේක තමයි. ඒක එහෙම නොවුනොත් තමයි පුදුමේ. එහෙම වුණා කියලා පසුතැවෙන්න එපා. ඒක තමයි අනිත් ලොකුම දුර්වලතාවය. තමන්ගේ හිත අතීතයට ගියා නම් සරලව මගේ හිත අතීතයට ගියානේ කියලා ආය අරන් ඇවිල්ලා බත්කට කණ එක ගැන සිහිය පවත්වනවා. තව ටික වෙලාවක් යනකොට දන්නෙත් නැතුව මගේ හිත අනාගතයට ගිහිල්ලානේ. කමන්නේ කියලා ආයෙ මොකද කරන්නේ? සිහියෙන් ආහාර ගන්නවා.
ඉතින් මේ විදිහට කටින් කට ඔබ මේ අතීතයටයි අනාගතයටයි දුවන හිත හිමිහිට මේ වර්තමාන මොහොත තුල පවත්වා ගනිමින් ඔබගේ ආහාර පිඟාන ගත්තාම ඔබ සම්පූර්ණයෙන්ම දවසක කියාවි මම සතිමත්ව තමයි දැන් ආහාර ගන්න කියලා. ඒ තැනට පියවරෙන් පියවර එන්න උත්සාහ කරන්න. ඉතින් අද මම මේ කියලා දුන්නේ ඔබේ ජීවිතේ වැදගත්ම දෙයක් නේද? ආහාර ගන්නවා කියන්නේ අපේ ජීවිතේ තියෙන වැදගත්ම දෙයක් නේද? ඉතින් මේ ආහාර ගැනීම කියන ක්‍රියාවලිය තුල ඔබ කොහොමද සතිමත්ව ඉන්නේ කියලා මේ එක් පැතිකඩක් පිළිබඳව විතරයි. මම මේ ආහාර ගන්නවා කියන එකට විතරයි ඔබට සතිය මේ පුහුණු වෙන්න කියලා දුන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව ගැන හොඳින් කල්පනා කරන්න. මේ කාරණාව ඔබේ ජීවිතයත් එක්ක බද්ධ කරගන්න. අද වීඩියෝවේදී කතා කරපු කරුණු ඔබේ හදවතට දැනුණා නම් කමෙන්ට් එකක් දාන්න. නැවතත් දවසක එදිනෙදා ජීවිතයට සතිය සිහිය පුරුදු කරගන්නේ කොහොමද කියලා ඕගලන්ට තේරෙන ඊටාම සරල විදිහට ඕගොල්ලන්ට වීඩියෝවක් අරගෙන එන පොරොන්දුවෙන් අදට මේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සතිමත් දවසක් වේවා.